අද මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද Microsoft Word එක පාවිච්චි කරලා මෙන්න මේ වගේ ලෙටර් එකක් හදාගන්න කියලා. ඉතින් අපි මේ lesson series එක පටන් ගන්න කලින් ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ keyboard එක සහ mouse එක ගැන. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ mouse එක ගැන. ඉතින් මේ mouse එකක් ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ buttons කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ සාමාන්‍ය mouse එකක මේ buttons තුනක් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මේ buttons තුනට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ side එකෙන් buttons තියෙනවා සමහර mouse වල. ඒ වගේම මෙන්න මෙතන තව button එකක් තියෙනවා. ඉතින් අපිට මේ buttons කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ අපිට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ button එක සහ මෙන්න මේ button එක සහ මෙන්න මෙතන ඔයාලට පේන රෝදයක් වගේ button එකක් තියෙනවා. මෙන්න මේ button එකයි මෙන්න මේ දකුණු පැත්තේ තියෙන button එක. ඉතින් මෙන්න මේ buttons දෙක සහ මේ මැද තියෙන ස්ක්‍රෝල් කරන බටන් එක තමයි අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. හරි. මේ lesson series එකේදී ඔයාලට කිව්වොත් mouse එකේ right click කරන්න කියලා ඔයාලා click කරන්න ඕනේ මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන බටන් එක. ඒ වගේම මං කිව්වා mouse එකේ left click කරන්න කියලා ඔයාලා click කරන්න ඕනේ mouse එකේ වම් අත පැත්තේ තියෙන බටන් එක. ඒ වගේම තමයි මං click කරන්න කිව්වොත් ඔයාලා ඒත් ඔබන්න ඕනේ මෙන්න මේ left side එකේ තියෙන බටන් එක. ඉතින් අපි සාමාන්‍යයෙන් mouse එකේ click කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වම් අත පැත්තේ තියෙන බටන් එක. ඒ වගේම යම්කිසි දේවල් වල අපිට සිද්ධ වෙන options එහෙම නැත්නම් details ලබා ගන්න. එහෙම ලබා ගන්න අපිට අවශ්‍ය වෙන්නේ මේ mouse එකේ තියෙන දකුණු අත පැත්තේ තියෙන බටන් එක එහෙම නැත්නම් right click එක. ඉතින් ඒ වගේම තමයි මෙන්න මෙතන මැද තියෙන scroll button එකක්. ඉතින් මේක මේ විදිහට ඉස්සරහට සහ පස්සට කරකන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපේ document එකේ උඩට සහ පල්ලෙහාට යන්න. ඉතින් අපි මේ word series එක කරද්දී ඔයාලට document එකක් open කරලා ඒකේ උඩට සහ යටට යන්න ඔයාලට මේ scroll button එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් අපි කතා කරමු keyboard එක ගැන. ඉතින් මේ විදිහට keyboard එකක් ගත්තාම මේ keyboard එක ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩාක් buttons තියෙනවා. ඉතින් මේ buttons වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි type කරන එහෙම නැත්නම් ABCD කියන buttons ටික තියෙනවා. ඊට අමතරව මේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් number buttons තියෙනවා. ඉතින් ඊට අමතරව ඔයාලට මෙන්න මේ පැත්තේ සමහර computers වල මෙන්න මේ වගේ වෙනම number buttons ටික බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ lesson series එකේදී ගොඩක් shortcut පාවිච්චි කරන්නේ shortcut වලට ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ control button එක. ඉතින් මම කිව්වා control button එකත් එක්ක S ඔබන්න කියලා. ඔයාලා මෙන්න මේ control button එක ඔබාගෙන ඉන්න ගමන් මෙන්න මේ විදිහට S button එක ඔබන්න ඕනේ. හරිද? මේ දෙකම එකට මෙන්න මෙහෙම ඔබන්නේ නැහැ. ඒක ඔබන්නේ control button එක ඔබාගෙන ඉඳලා මෙන්න මේ විදිහට S button එක ඔබනවා. මම කිව්වා control A එක ඔබන්න කියලා. ඔයාලා control ඔබාගෙන ඉන්න ගමන් මෙන්න මේ විදිහට ඒ අකුර ඔබන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි shortcut අපි පාවිච්චි කරන්නේ. ඉතින් මම සමහර අවස්ථාවල කියන්න පුළුවන් control shift එකත් එක්ක S ඔබන්න කියලා. ඒ වගේ අවස්ථාවක ඔයාලා කරන්න ඕනේ control button එක ඔබාගෙන ඉන්න ගමන් shift එක ඔබනවා. ඒ විදිහට ඔබාගෙන S එක මෙන්න මේ විදිහට click කර ගන්නවා. මේ විදිහට මම කිව්වා control button එකත් එක්ක A අකුර එහෙම නැත්නම් control button එකත් එක්ක E අකුර මෙන්න මේ විදිහට ඔයාලා click කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ keyboard එකේ සමහර buttons තියෙනවා. ඒ buttons වල මෙන්න මේ වගේ symbols දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට symbols දෙකක් තියෙනවා නම් ඔයාලා සාමාන්‍ය විදිහට මේ button එකක් click කරාම click වෙන්නේ මෙන්න මේ යටින් තියෙන symbol එක. දැන් මෙතන තියෙන 2යි කියලානේ. එහෙනම් සාමාන්‍ය විදිහට අපි මේ button එක මේ විදිහට click කරොත් type වෙන්නේ 2යි කියලා. හැබැයි මෙන්න මෙතන තියෙන උඩ symbol එක ගන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා මේ shift එකත් එක්ක මෙන්න මේ බටන් එක ඔබන්න. එතකොට ඔයාලට පුළුවන් මේ උඩ සිම්බල් එක ලබා ගන්න. ඉතින් ඒකත් ඔයාලා හොඳට මතක තියාගන්න. ඉතින් මේකේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් buttons විශාල ප්‍රමාණයක් තියෙන මේ විදිහට symbols දෙකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙහෙත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ buttons කිහිපයක්ම තියෙනවා. හරි. ඊළඟට ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මෙතන තියෙන Windows button එක. මේ Windows button එක ක්ලික් කරලා අපිට පුළුවන් අපේ menu එකට යන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා caps lock කියලා බටන් එකක්. මේ caps lock කියන බටන් එක ක්ලික් කරලා පුළුවන් අපිට අපේ simple lock කරලා දාන්න. ඉතින් මේ caps lock කියන බටන් එක එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ keyboard එකේ තියෙනවා caps lock මෙන්න මෙතන LED light එකක්. මේ light එක on වෙනවා. ඉතින් මේ විදිහට light එක on වුණාට පස්සේ අපි මේකේ type කරන හැම වචනයක්ම capital වලින් තමයි type වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ අපිට අවශ්‍ය නැති වෙලාවක මේ caps lock එක off කරාම සාමාන්‍ය විදිහට type වෙන්න පටන් ගන්නවා.
ඉතින් ඒ ඩීටේල්ස් ටික තමයි අපි මේ ලෙසන් සීරීස් එක ඉස්සරහට යන්න කලින් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් කීබෝඩ් එකයි මවුස් එකයි හොඳට ඔයාලා ප්‍රැක්ටිස් කරලා අතට හුරු කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඕනෙම software එකක් ඉතාමත් ලේසියෙන් පාවිච්චි කරන්න. දැන් අපි යමු Microsoft Word එකට. ඉතින් මේ Microsoft Word පාවිච්චි කරන්නේ යම් කිසි ලේඛන හදන්න. එහෙම නැත්නම් යම් කිසි ડોකියුමන්ට් හදන්න. ඉතින් මේ වගේ ડોකියුමන්ට්ස් ගොඩක් මේ ලෙසන් සීරීස් එකේදී අපි හදනවා. ඉතින් ඒවා හදද්දී ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මේ Word එක හරියට පාවිච්චි කරන්න කියලා. ඒ නිසා අනිවාර්යෙන් මේ ලෙසන් සීරීස් එකේ ඉස්සරහට දාන වීඩියෝ ඔක්කොම එක දිගට අනිවාර්යෙන්ම බලන්න. ඉතින් ඉස්සෙල්ලම ඔයාලා බලන්න ඕන ඔයාලගේ කම්පියුටරේ Microsoft Word එක තියෙනවද කියලා. ඉතින් ඒක බලන්න ඔයාලගේ කීබෝඩ් එකේ මෙන්න මේ වගේ Windows බටන් එකක් ඇති. මෙන්න මේ Windows බටන් එක ක්ලික් කරලා Word කියලා ටයිප් කරගන්න. මේ විදිහට Word කියලා ටයිප් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇප් එකක් බලා ගන්න පුළුවන් නම් ඔයාලගේ කම්පියුටරේ දැනටම Word software එක තියෙනවා. හරි. ඉතින් මෙතන ඩබල් ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ Word software එක ඕපන් කරගන්න. හැබැයි ඔයාලා මෙතනින් Word එක ඕපන් කරගත්තොත් ඔයාලට ඩොකියුමන්ට් එක හදලා මැනුවලි වෙනම තැනක සේව් කරගන්න වෙනවා. ඒ නිසා අපි වෙනස් ක්‍රමයකට තමයි Word ඩොකියුමන්ට් එකක් හදාගන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ දිගටම යද්දී ඔයාලා මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරලා Word document එකක් හදන්න. ඉස්සෙල්ලම ඔයාලගේ desktop එකට හරි ඔයාලට Microsoft Word document එක හදාගන්න අවශ්‍ය folder එකක් තියෙනවා නම් ඒ folder එක ඇතුළට හරි යන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට දැන් මට මේ desktop එකේ මගේ Microsoft Word file එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් මට පුළුවන් මෙන්න මේ වගේ කැමති folder එකක් ඇතුළට ගිහිල්ලා මෙන්න මේ වගේ තැනකත් මගේ Microsoft Word file එක හදන්න. ඉතින් මම මේකට තෝරගන්නේ මෙන්න මේ ඩෙස්ක්ටොප් එක. ඉතින් මේ ඩෙස්ක්ටොප් එකේ මම මෙන්න මේ විදිහට ඇවිල්ලා මවුස් එකේ right button එක මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. මේ විදිහට right button එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ option list එකක්. ඉතින් මේ option list එකේ මේ වගේ යටටම යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් new කියලා button එකක් තියෙනවා. මේක එකපාරක් ක්ලික් කරන්න. ඒ කියන්නේ මවුස් එකේ left button එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ තව ලිස්ට් එකක් ඕපන් වෙනවා. ඉතින් මේ ලිස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් Microsoft Word document කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන Microsoft Word document කියන කුඩ ඩබල් ක්ලික් කරන්න. මේ විදිහට ඩබල් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ Microsoft Word file එකක් මෙන්න මේ වගේ desktop එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ file එක ඔයාලට කැමති තැනකට මෙන්න මෙහෙම අරගෙන යන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ ෆයිල් එකට නමක් දෙන එක. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ නමක් දෙන්න ඔයාලා මේ Microsoft Word ෆයිල් එක උඩ එකපාරක් left click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා එකපාරක් right click කරන්න ඕනේ. මේ විදිහට click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. මේ list එක ඔයාලා මෙන්න මේ rename කියන එක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලා මේ Word ෆයිල් එකට ලබා දෙන්න අවශ්‍ය නම කීබෝඩ් එකේ ටයිප් කරන්න පටන් ගන්න. මම මේ විදිහට letter කියලා ටයිප් කරගන්නවා. එහෙම letter කියලා ටයිප් කරගෙන enter බටන් එක ඔබන්න. කීබෝඩ් එකේ තියෙන enter කියලා බටන් එකක්. මේ බටන් එක ක්ලික් කරාම මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆයිල් එකේ නම වෙනස් වෙනවා. දැන් අපි Microsoft Word ෆයිල් එකක් නමකින් සේව් කරගෙන තියෙනවා. ඉතින් දැන් අපි හදන්නේ මේ Microsoft Word ෆයිල් එක ඇතුළට යන්න. ඉතින් Microsoft Word ෆයිල් එකක් ඇතුළට යන්න ඔයාලා mouse එකේ left button එක double click කරන්න. ඉතින් මේ විදිහට double click කරාම Microsoft Word ෆයිල් එක මෙන්න මේ විදිහට open වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මගේ Microsoft Word ෆයිල් එක මෙන්න මේ විදිහට open වෙලා තියෙනවා. ඉතින් මේ ෆයිල් එකකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපේ page එක. ඉතින් මේ page එක අපිට පුළුවන් ලොකු පොඩි කරගන්න. ඉතින් ඒ විදිහට ඔයාලගේ page එක resize කරගන්න ඔයාලට පුළුවන් control button එක ඔබාගෙන ඉන්න ගමන් ඔයාලගේ mouse එකේ තියෙන අර scroll bar එක මෙන්න මේ විදිහට කරකන්න. ඉතින් ඔයාලා මේක කරකලා බලන්න ඉස්සරහට පස්සට කරකන්න පුළුවන්. මේ විදිහට කරකුවාම ඔයාලට අඳුර ගන්න පුළුවන් page එක ලොකු වෙන හැටි සහ page එක පොඩි වෙන හැටි. ඉතින් මම මේ විදිහට page එක මෙන්න මේ ගානට තියා ගන්නම්. හරි. දැන් අපි page එක මෙන්න මේ වගේ size එකකට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ page size එක අපිට කැමති විදිහට අර scroll bar එකෙන් හදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම control එක ඔබාගෙන scroll bar එක ඉස්සරහට පස්සට කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට page එක ලොකු පොඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට page එක අපිට අවශ්‍ය ගානට තියාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන tools කිහිපයක් තියෙනවා. ඉතින් මේ Microsoft Word එක පාවිච්චි කරනවා නම් අපි මේ tools ඔක්කොම දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
අපි එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන අවශ්‍යම ටූල්ස් ටික දැනගත්තා නම් අපිට පුළුවන් Microsoft Word එකෙන් ඕනෙම දෙයක් කරගන්න. ඉතින් මේ Microsoft Word එකෙන් ප්‍රොජෙක්ට් ගොඩක් කරන තරමට තමයි ඔයාලට හරියටම මේක අවබෝධ වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මෙතන තියෙන ටූල්ස් වලින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් layout කියලා tool එකක් තියෙනවා. ඉතින් අපි කියනවා මේකට layout tab එක කියලා. ඉතින් මේක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ඔප්ෂන් අතරින් මෙන්න මෙතන පේනවා size කියලා. ඉතින් මේ size කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් අපි Microsoft Word එකට ආපු ගමන් ඉස්සෙල්ලාම කරන දේ තමයි අපේ page size එක හදාගන්න එක. ඉතින් අපි අද හදන්න යන්නේ letter එකක්. ඉතින් මේ letter එකට ගැලපෙන්නේ A4 කියන size එක. ඉතින් මේ විදිහට A4 කියන size එක select කරගන්න. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ page එක A4 size එකට convert වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේකේ margins හදාගන්න එක. ඉතින් ඔයාලට මම margin එකක් කියන්නේ මොකක්ද කියලා දෙන්නම්. margin එකක් කියන්නේ දැන් අපි මේ විදිහට type කරන්න පටන් ගත්තාම ඔයාලට පේනවා මේ type වෙන්න පටන් ගන්න මෙන්න මේ වගේ space එකක් තියලා. ඉතින් මෙන්න මේ තියෙන space එකට තමයි අපි කියන්නේ margin එකක් කියලා. ඉතින් දැන් මම මේකේ type කරගෙන යද්දි ඔයාලට පේනවා මේ margin එක ඕනෑවටත් වඩා වැඩි. එහෙනම් මට සිද්ධ වෙනවා මේ margin එක මට අවශ්‍ය ගානට හදා ගන්න. ඉතින් මම ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මෙතන තියෙන margin කියන option එක. මේක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මෙතන narrow කියලා තියෙන option එක. මේ narrow කියන option එකට මේක දාගන්න. එතකොට ඔයාලට පේනවා අර margin එක මෙන්න මේ වගේ size එකකට එනවා. ඉතින් මම ඔයාලට මේක ලොකු කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා මගේ margin එක දැන් මෙන්න මේ වගේ size එකකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ margins customize කරගන්න හැටි අපි ඉස්සරහා videos වලදී තවදුරටත් කතා කරනවා. ඉතින් මම මෙතනදී කියන්නම් ඔයාලට තවදුරටත් margins customize කරගන්න ඕන නම් මෙතන custom margins කියන එක උඩ ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය ගානට මේ margins තවදුරටත් adjust කරගන්න පුළුවන්. හරි. දැන් මම මේ type කරපු ටික මම keyboard එකේ තියෙන backspace කියන button එක ක්ලික් කරලා මෙන්න මේ වගේ අයින් කරගන්නවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ page එක A4 size එකෙන් ඇවිත් තියෙනවා. ඒ වගේම මම මගේ margins ටිකත් ගානට හදාගෙන තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලා ආයෙත් home tab එකට එන්න. මෙතන home tab එකට ආවට පස්සේ ඔයාලට tools කිහිපයක්ම බලා ගන්න පුළුවන්. මේ tools කිහිපයක් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි මේ lesson series එක ඉවර වෙද්දී මේ tools හැම එකක් ගැනම හොඳ අවබෝධයකින් තමයි අපේ job market එකට යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ පාඨමාලාවේ තියෙන ඔක්කොම ඔයාලා බලලා තියාගන්න. මෙතන තියෙන හැම දෙයක්ම ඉදිරියට ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ letter එකේ ඉස්සෙල්ලාම type කරගන්න ඕනේ dear Bob කියලා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නමක් මෙන්න මෙතෙන්ට දෙන්න. ඉතින් මම අද ඔයාලට example එකක් පෙන්නන නිසා මම මෙතන dear Bob Martin කියලා මේ වගේ type කරගන්නවා. ඉතින් මේකට ඔයාලට keyboard එකේ තියෙන keys පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම අපි letter එකක් type කරද්දී මේ විදිහට නමක් හරි address එකක් හරි දානවා. ඉතින් මේ වගේ නමක් හරි address එකක් හරි දාද්දී අපිට පුළුවන් මෙන්න මේ side එකෙන් දාන්න. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ side එකෙමුත් ඔය නමයි address එකයි දාන්න. ඉතින් අපි කොහොමද මේ විදිහට side එක change කරගන්නේ? ඉතින් අපි ඒකට පාවිච්චි කරනවා alignments කියන buttons. ඉතින් alignments button මෙන්න මේ හරිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන button එකෙන් අපේ left alignment එක එහෙම නැත්නම් වම් පැත්තට බර කරලා අපේ letters ටික තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතන මැද තියෙන button එක. අපි මේකට කියනවා center button එක කියලා. ඉතින් මේ center button එකෙන් අපි මේ විදිහට එකපාරක් click කරාම අපිට alignment එක center එකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා right alignment කියලා button එක. අපි කියනවා right button එක. ඒක click කරාම අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ type කරන දේවල් ටික අපේ page එකේ right side එකට ගන්න. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන letter එකේ මම හැමදේම type කරන්නේ මෙන්න මේ left side එකේ. දැන් මම මේ විදිහට dear Bob Martin කියලා type කරගන්නවා. එහෙම type කරගෙන මම මෙතන type කරගන්නවා good day කියලා. good day කියලා මෙන්න මේ විදිහට type කරගන්නවා. type කරගෙන මම මෙතෙන්ට විෂමයාදී ලකුණ දානවා. ඉතින් විෂමයාදී ලකුණ ගන්න මගේ keyboard එකේ shift එක ඔබාගෙන මෙන්න මේ විදිහට තමයි විෂමාදී ලකුණ ගන්න තියෙන. ඉතින් ඔයාලගේ keyboard වල සමහර විට ඒ විදිහට ගන්න නැති නැත්නම් මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම අර කලින් කිව්වා වගේ ඒ වගේ උඩින් තියෙන symbol ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් shift එක press කරන්න. එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍ය විදිහට මේ button එක press කරාම ඒකේ යට තියෙන symbol එක තමයි මෙන්න මේ විදිහට type වෙන්නේ. දැන් මම මේ letter එකේ description එක type කරගන්නවා.
හරි. දැන් මම මෙන්න මේ විදිහට මගේ ලෙටර් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක එහෙම නැත්නම් අන්තර්ගතය ටයිප් කරගත්තා. ඉතින් මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය අපි ලෙටර් එකක් දකිද්දි මෙන්න මේ alignments හරියටම දෙපැත්තට සමබරව තියෙන්න ඕනේ. දැන් ඔයාලට මෙන්න මේ සයිඩ් එකේ මේ වම් අත පැත්තේ සයිඩ් එකේ බලා ගන්න පුළුවන් alignments ටික ගානට තියෙනවා. හැබැයි මේ දකුණු අත පැත්ත ඔයාලට බලා ගන්න පුළුවන් මේ presentation කියන එක පොඩ්ඩක් ඉස්සරහට එළියට පැනලා තියෙනවා. හරිද? ඒ වගේ මේ get කියන එක තියෙන ටිකක් පස්සයි. ඉතින් අපි මේක alignments ටික ඒ වගේ ගානට සමබර කරගන්න පාවිච්චි කරගන්නවා justify කියන tool එක. ඉතින් ඒක ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් alignment tools ළඟම තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට justify කරගත්තාම මෙන්න මේ වගේ ගානට alignments බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ description type කරද්දී මේ justify කියන tool එක පාවිච්චි කරන්න. හරි. දැන් මම මේ විදිහට description එක type කරගෙන යටින් මේ විදිහට මගේ ලෙටර් එක ඉවර කරනවා. ඉතින් මේ විදිහට ලෙටර් එක හදාගත්තට පස්සේ ඔයාලට හිතෙනවා නම් මේක අකුරු වල size එක තවදුරටත් වැඩි කරන්න ඕනි කියලා ඔයාලට පුළුවන් mouse එකේ left button එක click කරලා මෙන්න මේ විදිහට මේ text එක select කරගන්න. ඉතින් මේ විදිහට select කරගද්දි mouse එකේ left button එක click කරගෙනම ඔයාලා මෙන්න මේ විදිහට පල්ලෙහාට අදින්න. එතකොට ඔයාලට මේ ඔක්කොම select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ keyboard එකේ තියෙන control button එක click කරගෙන ඒ button එක මේ විදිහට press කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඔක්කොම ටික ලේසියෙන්ම select කරගන්න. ඉතින් mouse එකෙන් select කරගන්නට වඩා ගොඩක් ලේසි keyboard shortcut එක පාවිච්චි කරනවා නම් ඉතින් අපි ඔක්කොම select කරන්න පාවිච්චි කරන්නේ control A කියන shortcut එක. ඉතින් මේ විදිහට select කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් 11යි එහෙම නැත්නම් මේක 12යි කියලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තැනක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පල්ලෙහාට ඊතලයක් තියෙනවා. මේක ක්ලික් කරාම මෙන්න මේ වගේ ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. මේ ලිස්ට් එකේ ඔයාලා පල්ලෙහාට මෙන්න මේ වගේ mouse point එක ගෙනියද්දි ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලෙටර් එකේ අකුරු වල size එක මෙන්න මේ වගේ change වෙනවා. ඉතින් මම මේකේ 14යි කියන size එක තියා ගන්නවා. හරි. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් අකුරු size එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන ඔයාලට පේනවා ඒ අකුරු දෙකක් තියෙනවා. ඉතින් එක අකුරක් ටිකක් ලොකුවට තියෙනවා අනිත් ඒ අකුර ටිකක් පොඩිවට තියෙනවා. ඉතින් මේ විදිහට මේ ඒ අකුර ක්ලික් කරලාත් ඔයාලට පුළුවන් ලොකු පොඩි කරගන්න. ඉතින් ඔයාලා මේ tools දෙකත් පොඩ්ඩක් use කරලා බලන්න. මම දැනට මේ 14යි කියන size එකෙන් මේක තියා ගන්නවා. හරි. ඊට පස්සේ මට ඕනේ මේ letter එකේ අපි මේ letter එකේ යවන පුද්ගලයාගේ නම පොඩ්ඩක් highlight කරගන්න. එහෙම නැත්නම් අපි සාමාන්‍ය letter වල highlight option එක වෙනුවට පාවිච්චි කරන්නේ bold කියන option එක. ඉතින් මම මෙන්න මෙතන තියෙන නම Bob Martin කියන නම bold කරගන්නවා. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහට Bob Martin කියන එක විතරක් select කරගෙන මෙන්න මෙතන තියෙනවා B අකුරක්. මෙන්න මේ B අකුර click කරනවා. එහෙම click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන Bob Martin කියන වචනය තද වෙලා තියෙන. එහෙම නැත්නම් අපි කියනවා bold වෙලා තියෙනවා කියලා. ඉතින් අකුරු තද පැහැ කරන්න එහෙම නැත්නම් bold කරන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ B අකුර. ඉතින් මේකට අවශ්‍ය shortcut එක තමයි control B. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට මේ අදාළ වචනය select කරලා keyboard එකේ තියෙන control එකයි B එකයි මෙන්න මේ විදියට press කරන්න. මෙහෙම press කරාමත් ඔයාලට පුළුවන් මෙන්න මේ වචනය bold කරගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පුළුවන් මේ letter එකේ මෙන්න මේ තියෙන අකුරු වල එහෙම නැත්නම් මේ text එකේ font එක එහෙම නැත්නම් මේ අකුරු වල හැඩයත් වෙනස් කරගන්න. ඉතින් ඒකට ඔයාලා ඉස්සෙල්ලා මේ ඔක්කොම select කරගෙන මෙන්න මෙතන තියෙනවා default අපිට මෙතන නමක් බලා ගන්න පුළුවන්. මේක ඕනෙම නමක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙනවා පොඩි ඊතලයක්. මෙන්න මේ ඊතලේ එකපාරක් click කරන්න. මේක click කරාම ඔයාලට මෙන්න මේ වගේ list එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ list එකේ ඔයාලට ගිහිල්ලා පුළුවන් ඔයාලට කැමති විදිහට මෙන්න මේ වගේ font එකක් දාගන්න. ඉතින් මම මෙතන මේ තියෙන Adobe කියන font එක select කරගන්නවා. හරි. ඒ විදිහට select කරගත්තාම ඔයාලට පේනවා මගේ letter එකට ඒ font එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපිට කැමති font එකක් පාවිච්චි කරන්න අපි මේ හදන letter එකට. ඉතින් දැන් මම මගේ letter එක මෙන්න මේ වගේ හදාගෙන ඉවරයි. ඉතින් මම මේ හදාගත්ත letter එක save කරන්න තමයි යන්නේ. ඉතින් මේක save කරද්දී මට පුළුවන් control එකයි S එකයි click කරන්න. keyboard එකේ තියෙන control button එක ඔබා ගන්න ගමන්ම S එක click කරන්න. එහෙම click කරාම මේක save වෙනවා. ඉතින් අපි බලමු save වෙලාද තියෙන්නේ කියලා. මම දැනට මේක මෙන්න මෙතනින් close කරලා දානවා.
එහෙම ක්ලෝස් කරලා මම හදාගත්ත ෆයිල් එක මෙතන තියෙනවා. මේ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරනවා. එහෙම ඩබල් ක්ලික් කළා මම මේ ෆයිල් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ Word ෆයිල් එක අර කලින් තිබ්බ විදිහටම සේව් වෙලා තියෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේ Word ෆයිල් එක PDF ෆයිල් එකක් විදිහට සේව් කරන්න කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඒකට ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා ෆයිල් කියලා ඔප්ෂන් එක. මෙන්න මේ ෆයිල් කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන්ස් වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන save as කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ කම්පියුටර් එකේ තියෙන ලොකේෂන්ස්. දැන් මම මේක සේව් කරලා තියෙන ඩෙස්ක්ටොප් එකටනේ. ඒ නිසා මම ඩෙස්ක්ටොප් එකේම මේක සේව් කරගන්නවා. ඉතින් මම මේ ඩෙස්ක්ටොප් කියන එක උඩ එකපාරක් left click කරලා මෙන්න මෙතන පේනවා ඔයාලට අපේ ෆයිල් එකට දෙන්න ඕනේ නමක් තියෙනවා. ඉතින් මම මේක letter PDF කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන save as type කියලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ list එක මේ විදිහට open කරගෙන මෙතන PDF කියන format එක දානවා. මේ PDF කියන format එක දැම්මට පස්සේ මම මෙතන තියෙන save button එක click කරලා මේක save කරගන්නවා. මෙහෙම save කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ tab එකක් open වෙයි. ඉතින් මේක එච්චර වැදගත් නැහැ. මේක close කරලා දාන්න. එහෙම ටැබ් එකක් ඕපන් වුනේ නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ කම්පියුටර් එකේ මම එහෙම ඔටෝ ලෝඩ් වෙන්න දාලා තියෙන නිසා තමයි එහෙම ඕපන් වෙන්නේ. ඉතින් ඔයාලගේ කම්පියුටර්ස් වල එහෙම ලෝඩ් නොවි තියෙන්න පුළුවන්. හරි. දැන් මම මේක මෙන්න මේ විදිහට ක්ලෝස් කරගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවා මගේ මෙන්න මේ ඩෙස්ක්ටොප් එකට ඇවිල්ලා තියෙනවා මම අර සේව් කරපු PDF එක. ඉතින් මේ විදිහට තමයි අපි ලෙටර් එකක් එහෙම නැත්නම් අපේ Microsoft Word document ඕනෙම එකක් PDF format එකට convert කරගන්නේ. හරි. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරා කොහොමද Microsoft Word එකේ letter එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද Microsoft Word එක පාවිච්චි කරලා certificate එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ lesson series එක ඉස්සරහට බලන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම keyboard එකයි mouse එකයි හොඳට අතට හුරු කරගන්න. මේ keyboard එකයි mouse එකයි තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ keyboard එකයි mouse එකයි ගොඩක් පුරුදු වෙන තරමට ඔයාලගේ වැඩ ඉක්මනට කරගැනීමේ හැකියාව ඔයාලට ලැබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් keyboard එකේ තියෙන shortcut ඔයාලට මතක නැත්නම් වීඩියෝ එක ආයෙත් පාරක් බලලා ඒ කියපු shortcut ලියා ගන්න. ඉතින් ඒ කියපු shortcut ඔයාලා වැඩ කරද්දි පාවිච්චි කරන්න. ඒවා පාවිච්චි කරද්දි තමයි ඔයාලට ඒවා මතක හිටින්නේ. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.